We'll have to come back with Mr. EPC in a bit. Yeah, you can take a seat right now. Okay. बहुत स्तुति बहुत लास्ट में तरंग का प्रयास भी बहुत स्तुति तरंग के साथ आगे चलने वाले अरे सुनो ना मुस्लिम आप बैठते हैं ඇත්තටම පසුගිය කාලේ පුරාවට අපිට මේ වගේ සුබදහම්ම තියෙන කතා බහ කරලා විනෝද වෙන්න තරම් වේලාවක් තිබෙන්නේ නැහැ. අපි හිතියේ වැඩ කිරීමේ නෙමෙයි. අපිට ඉලක්කයක් තිබුණා සපුරගත ජයග්‍රහණයක් තිබුණා. අප්‍රේල් වෙනකොට අධ්‍යක්ෂක මණ්ඩලය මට දුන්න පොරොන්දුව 100% 150ක් ඉෂ්ට කරනවා. මාත් එක්ක මේ ගමන ආපු ඔයාලට කෙනෙකුට ලැබෙන්නේ ඕන හැම දෙයක්ම ලැබෙන හැම දීමනාවක් ඔයාගේ නමට ලැබෙන දින වැඩි ඈතක නෙවෙයි. කිව්වා වසන්තේ උදා වෙනවා කියලා. මේ වසන්තේ කියන්නේ නෙවෙයි වෙන්නේ නේ. මොකද ස්තුතියි සුබ සන්දාවක්. මොහොම සතුටින් අපි සියලු දෙනා එකට හමු වෙන මොහොතක් කාලයක් බලන් හිටියා. ඒක කාලයක් කරාම අපි කොහොම හම් වෙලා සතුටින් කතා බහ කළා ගොඩක් දේවල් කළා. ඒ කරපු දේවල් වල ප්‍රතිඵල අපිට දැන් තියෙනවා. මේ මුහුණු ටික දිහා බලුවාම අපිට කොහොම සතුටින් ඉන්නකොට මතක් වෙනවා මේවා. අපි හොඳ ටීම් එකක්. ඒ ටීම් එකත් එක්ක ගොඩක් දේවල් කරලා තියෙනවා. ඒ කරපු දේවල් අතරේ ප්‍රතිඵල අපි නැතිකම තමයි මේ වගේ සෝල මොහොතක අපි ආයෙත් මම කියනවා මේක තෝරගන්න එක. හිතන මම මේක තනියෙන් තේරුවන්නේ නැහැ. අපි දෙලේදා බොහොම රහසිගත සාකච්ඡාවක් කරන බෝඩ් එකේ. හරි රහසිගත නැහැ. එතකොට හැම අංශ ප්‍රධානියෙක්ම එතෙන්දි තමන් හිතන විදිහට තමන්ගේ අංශයේ හොඳම සේවකයාව ලියා ගත්තා. ඊට පස්සේ ඔක්කොම අංශ ප්‍රධානිය ටික එකතු වෙලා අපේ ප්‍රධානියත් එක්ක ඡන්දය විමසුවා මේ අයට කැමති කවුද කියලා. අන්න එහෙම තමයි මේ 17 තෝරගත්තේ. ඉතින් මේ 17 පළවෙනියා ප්‍රවාහන අංශයෙන් සමන් කුමාර මහත්මයා එක දිගට මම අභ්‍යර්ථනාවක් දෙන්න හරි වටිනවා මේ අය වේදිකාවට එන්න මේ තමයි මේ ආයතනයේ හරි මම කියන්නේ දිනන තරමයි සුදිනෙන තරම එයයි අත්‍යවශ්‍ය සුදිනේ මාඩට ගැටෙන්නේ මොකද තරුණ ඕන තරම් අහස දෙන්නේ සබල මාෂේ ලක්සිරි ඔබට අපි ආරාධනා කරනවා නිෂ්පාදනාශේ වත්සල ඔබ අපි අමතක කරන්නේ සුරේෂ් ෂෙඩියුලින් අංශේ ඔබ දන්නවද ආයතන නියෝජනය කරලා මේ වගේ විශේෂතාවකදී මේ වගේ තැනකට මේකම උත්සව අපිට තියෙනවා. ඒ කියන්නේ ඔබ දැනගම පොදු සේවකයලා ඉන්නවද? ඒ හිතට ගන්නවා ඒ ගතිය අපිට තව විදක් දේවල් කරන්න පුළුවන්. මම ඉස්සෙල්ලා මේ හතර දෙනා මෙතෙන්ට තෝරා ගත්තාට සහතිකයක් දෙන්න ලෑස්ති වෙනවා. බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ඊට හෝලින්ස් ආයතනයේ ජේෂ්ඨ උපසභාපති අනිල් කුමාර මහත්මයාට එන්න ඔබතුමාගේ පැමිණීම හරි වැදගත්. මේ හතර දෙනාව මෙතන ආවවට අපි සහතිකයක් ලැබුණා. මෙතෙන්ට ආවවට කියන්නේ මේ කොටස් අතරින් එක කොටසක් විතරයි. උගලගෙන යන්න එපා ඕවෙන්. සමන් කුමාර ලක්සිරි වත්සල සුරේෂ් ජේෂ්ඨ උපසභාපතිවරුනි බොහොම ස්තුතියි ඔබතුමාට. පොඩ්ඩක් මෙහෙම පැත්තට යමු. හරි. ඊට පස්සේ පුස්තක අංශයේ ධම්මික එමු මුස්ලිම් ජනතාවගේ මගේ රන් ප්‍රෝග්‍රෑමින් චතුරංග අවුරුදු 10ක් තිස්සේ මාර්කටිං කරගෙන එමු. ඒ වගේම ශ්‍රී ප්‍රෝග්‍රෑමින් අංශයේ හසිත මගේ අහවැසියා ඔක්කොම අලුතෙන් මම ගෙනත්
මට ගානක් දුන්නා නම් ඉතින් අයින් කරගන්න ඕන ඒක බලන්න. ඒ වගේම සමීන්ද්‍ර කී ප්‍රෝග්‍රෑම්. අය අපිට කොණ්ඩේ ගාලා ඉඳලා ඇතුලේ ටික වැරදිලා. ඔව් ඒක තමයි. මේ මාතෘකාවට අපි තෝරා ගැනීමේ සහතික දෙන වෙලාව ඒ හෝලින් සායතනයේ අධ්‍යක්ෂ ජයතිස්ස මහත්මයා ගෞරවයෙන් ආරාධනා කරනවා මේ අවස්ථාවට සහභාගී වෙන්න කියලා. චතුරංග ධම්මික හසිත සහ කමීන දෙවෝ අක්‍රමනාද අයියෝ මහින්දා කරනවා. ඇත්තටම ඔය සමීන්ද්‍ර කියන නම පාවිච්චි කරන්නම නැද්ද? ඔය දෙක ඉඳලා එයාපෝට් එකේ. ඒ අරගෙන පොලිසිය. ගෑනලා ජෙමා. හරි. මේ තමයි ජෙම්. පොත අකුරසන් ආදයන් දෙමු. නම මතක නැති එකම එක අපේ. හරි. දැන් ඉන්න හතර දෙනා. वेबवाक्शन कमल को कमल कमल यार कमल नियोजन करा इन्होंने यार आंशिक कौन है जातु नहीं नेट है और भाग कराना ना एक उठाते नेटवर्क मार्केटिंग आसान कर අසංග ලෑස්ති වෙලාමයි ආවේ අද මේ අර කඩවසක් තරුණයාට මේක අහුවෙලා හම්බුනේ නැහැ. බුද්ධික ශ්‍රී ගෞරව මාලිනී කොම්පිට සෑහෙන කාලයක් ඉඳන් මේ ආදිරේට දවුරු සේවයක් කරන කෙනෙක් කොම්පනියක බුද්ධික එවැගේම දිනුෂා රන් කෝපරේට් මාර්කටිං මට හොඳම යාළුවෝ ඒක මේ අයට සහතික දෙන්නට මම ඊයේ හෝලි සාධනේ විමලන්ත බණ්ඩා මහත්මයාට ගෞරවයෙන් ආරාධනා කරනවා. අසංක චතුර මේ ගෞරවය ලබා ගන්න කමල් වෙනුවෙන් ඊට පස්සේ බුද්ධික ඒ වගේම දිනුෂා අත්පොසන්නාද දෙමුනේ මම ඕනලා කරන්නේ දැන් ඔබ කියන්නේ මෙතන ඉන්නවද මොනම සේවකයෙක් කාටද අනුමාන කරන්න පුළුවන් දෙමා ඉන්න මොනම සේවකයෙක් මම නෙමෙයි ඒකයි මම කියන්නේ හරි ඊළඟට එතකොට මම ඊළඟට ගන්නවා ජනිත ඊ කෝපරේට් මාර්කටිං පතේෂන් අංශයෙන් දිනේෂ් අපේ ප්‍රවර්තනාංශයේ බොහොම පැරණි සමාජිකයෙක් රවි කොහරි ඉංග්‍රීසි භාෂාවෙන් දිනුෂ මම දිනුෂ වෙනකොට අපිට නියෝජිතයෙක් අවශ්‍ය කරනවා පුෂ්පේ प्रवृत्ति आशे रोशन मैं तो हमारी विशेषता आती है मैं अभी मीट बिना उनको करना नहीं අවසන් වටේට ආවකය මෙතන ඉන්නවා ඒ කියන්නේ මේ අයගේ කැපවීම අතහැරලා නැහැ කියන්නේ මොන ගැටලුවක් මොන ප්‍රශ්න ආවත් මේ අය ඒ විදිහටම ඉන්නවා කියන එක. අර ඉන්ද්‍රනීල කියන වචනයක් තියෙන්නේ අන්නේ ඒක හරි වටිනවා ආයතනයක සේවකයෙකු. දැන් මේ 17 දෙනාට හොඳ ප්‍රසන්නතාවයක් දෙනවා.
දැන් ඔබ කල්පනා කරනවා මෙතනින් කවුද තෝරන්නේ කියලා. මම යනවා වෙන වැඩකට. අභියෝග බාර ගැනීම කියන්නේ ආයතනයක දියුණු වෙන කෙනෙක් තමන්ගේ ඩියුටි එකට අමතරව වගකීමක් බාර අරගෙන මොන තරම් දෝෂාරෝපණ එල්ල වුණත් ඒක ඉෂ්ට කරන්න පුළුවන්කමක් තියනවා නම් ඒක මම අපූර්ව හැකියාවක්. අපිට එකපාරට හිතනවා මේවා කරගෙන යනකොට අනේ මම විතරක් එන්නේ එහෙම බලාදින්නේ මම විතරද මේ ආයතනයේ ගුණා කියලා. නෑ. ඔබ ගුණා නෙවෙයි. ඔබ හැමතිස්සෙම කරත්තේ ඉස්සරහයි. කරත්තේ ඉන්නේ ඔබට පිටිපස්සේ. ඒක නිසා එහෙමයි හරි වටිනවා ආයතනයේ. මම ඒ වගේ කෙනෙක් විශේෂයෙන් තෝරගන්න හිතාගෙන ඉන්නේ. ඊට ඉස්සෙල්ලා දැන් ඔබ දැන් ඔලු කල්පනා කරන්නේ මොකාවද ගෙන්නන්න හදන්නේ. ඊට ඉස්සෙල්ලා මෙයාට සහතිකපත් දෙන්න ආරාධනා කරනවා. ඊයේ ව්‍යාපාර සමූහයේ අධ්‍යක්ෂක දීපා සිංහ මැතිණියට බොහෝ ගෞරවයෙන් මේ සහතිකය ලබා දෙන්න. මේ අපේ මිනිස්සුන්ගේ හැකියාව නැගී ගන්න දෙන්න හොඳ අත්දැකීමක් ඉස්සර හුරුවාගේ. මාරු හරි කරා. මාතෝරන්නේ. වැඩි සෙටප් දුන්නා. මම ඉස්සෙල්ලා කිව්ව කතාව මට අමතක වුණේ නෑ. EBC මාධ්‍ය ජාලය එහෙම නැත්නම් CCL එක. එහෙම නැත්නම් ශ්‍රී FM රාම්නෙත් එක පුදුමාකාර සහෝදරත්වයෙන් බැඳුණු ආයතනයක්. අපි තනියම නෑ අපි ගෙදර ඉන්නාට වැඩි සතුටුයි මෙහෙ ඉන්නේ. ඒ නිසා තමයි අපි හැමතිස්සෙම මේ විදිහට වැඩ කරන්නේ. හරි. දැන් මේ 10 දෙනා කැටෝක් එකක් දෙනවා මොකද කියන්නේ? එහෙම නෙවෙයි. දෙන්නකො මල්ල. ABC මාධ්‍යජාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රායපොන්ද මහත්මයාණනි ඔබ තමයි මේක විරුද්ධ කරන්න ඕනේ කෙනා. මට බලන්න ආසයි. ඒවට ඔබතුමා බලන්න. ඇතුලේ මොනවද ඇති? මේ තමයි 2014 වසරේ හොඳම සේවකයා අපේ ආයතනයේ සුදුලෙන තාරකාව දිගාරේ අපි කැමති අම්මා දෙක් ගන්න. අපි හැමෝම අම්මට බොහොම ආදරය කරනවානේ. ඊයේ ව්‍යාපාර සමූහයේ අධිපතිනි ගරු සෝමා ඇලිසිංහ මැතිණියනි ඔබ හැම වෙන කෙනෙක් ඉන්නවද අපිට? එන්න. ඔබගේ සහභාගීත්වය අතිශයින් වටිනවා. මේ වසරේ මොනම සේවකයාට ඒ ගෞරවය පුදෙන්නට අපේ ප්‍රධාන අස්මතුලක වෙනවා. මම අප්‍රසන්නාද මේ ශාලාව දෙගුණ දෙවරෙන්නට දෙතරවන්නට අපි හරි ශක්තිමත් ආරම්භයක් අපි සියලු දෙනාම හැකියාව දෙනවා අපි හැමදාම කියන්නේ අපිට හැමදේම කරන්න පුළුවන් අපිට කරන්න බැරි දෙයක් නැහැ අපිට කරන්න බැරි දෙයක් කියන එක විතරයි ඒක අපි අනිත් හැම දෙයක්ම කරනවා එන්න ඔක දෙන්න
ඉතාමත්ම සතුටුයි. මේ ත්‍යාගය සතුටේට පමණයි. ඔබ මුළු ආයතනයේම ත්‍යාගයක් පිළ අවසන්. ඉතින් ඒ සතුටත් එක්ක තමයි මේ හැමදෙනාම අපෝ සතුටින් ඔබ වෙන අපෝසම් දෙන්නේ. ඔබයි වටිනා ජීව සේවකයා. ඔබයි මේ ආයතනයේ ගෞරවනීය සමාජිකයා. දැන් තව 16ක් නිවනෝ බලන් ඉඳන් තමයි ඔබ ජයග්‍රහණය කරන්නේ. මේ 16 ඉතාමත් වටිනවා. මේ තමයි අනිත් තාරකාවලට එළිය ගන්නට උදව් කරන්නේ. හොඳ අප්‍රසන්න ආදරෙමු. මේ අනිත් සියලුම අද දවසේ මෙතනට ආපු නැතිව විතරක් ඕන දෙයක් තමයි. ඊළඟ අවුරුද්දේ මේ උත්සවයේ මමයි මෙතන ඉන්නේ. මමයි අර්ථය ටික ගන්නේ. එහෙම දාගත්තොත් 2015 අපි සියලු දෙනාම අති විශිෂ්ට අවුරුද්දක් වෙනවා. නිසකයි බොහොම